ඉතින් මම TikTok එකේ උඩ පල්ලෙහා යනකොට දැක්කා වෙනස්ම විදිහේ ඩිවයිස් එකක්. ඉතින් මේක ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේක මෙන්න මේ ෆෝන් එක තමයි මේක V8 එක මේ බ්‍රෑන්ඩ් එක මාරම වෙනසක් කරලා තියෙනවා. ඇත්තටම පොඩි gimbal එකක් වගේ එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් මේ වෙනස කරලා තියෙන්නේ මේ ෆෝන් එකට මේ ෆෝන්ස් ඇති තරම් යූස් කරලා ඇති ස්මාර්ට් ෆෝන්ස් ඇති තරම් දැකලා ඇති iPhone 17 Pro Max එකත් ඔයාලා දැකලත් ඇති. ඉතින් මේක වෙනස්ම ඩිවයිස් එකක්. ඉතින් මේ ඩිවයිස් එක නිර්මාණය කරලා තියෙන Honor කියන අපි හැමෝම දන්න මෙන්න මේ ෆෝන් බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ Honor එකෙන් Magic V8 එක V8 එක ඔන්න ඕවගෙන් පස්සේ රිලීස් කරපු මේක තමයි රිලීස් කරලා නැහැ. මේකේ ට්‍රයල් වීඩියෝ එක තමයි මේ මම TikTok එකේ උඩ පල්ලෙහා යද්දි දැකලා සේව් කරලා ඒකට වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මං හිතන්නේ මේක ගැන YouTube එකේ කවුරුත් තාම ටියුටෝරියල්ස් අප්ලෝඩ් කරලා ඇති කියලා. එක්කෙනෙක් දෙන්නෙක් අප්ලෝඩ් කරලා ඇති. මොකද මමත් දැක්කා හිරුම් නිම්තුලා අයියාගේ ඒ කට්ටිය අප්ලෝඩ් කරලා තිබ්බා මේ ෆෝන් එක ගැන කන්ටෙන්ට්. ඉතින් මේක ගැන කතා කරමු අද වීඩියෝ එකකින්. ඉතින් ඔක්කොම ෆුල් රිවිව් එක තමයි දෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ෂීට් ටෙක්නික් YouTube channel එක තාම subscribe කරන්න. අපි එහෙනම් දැන් බලමු මේ ෆෝන් එක මොන වගේද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ ෆෝන් එකේ විශේෂත්වය ගොඩක් තියෙනවා. ඉතින් මේකේ ඩිස්ප්ලේ නම් එකයි ඇවිල්ලා තියෙන Honorලාගේ ඩබල් ඩිස්ප්ලේ එක වගේ ආවට. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේන කැමරා බම්ප් එක. ඉතින් මේ කැමරා බම්ප් එකෙන් ලෙන්ස් එකක් උඩට එන්න තමයි හදලා තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේ දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කැමරාව ලෙන්ස් එකක් වගේ පොඩි gimbal එකක් වගේ කෑල්ලක් තමයි තියෙන්නේ. මේක උඩට ඇවිල්ලා තමයි ඔයාලට මේකේ වීඩියෝස් ගන්න පුළුවන්. බෑකප් කැම් එකක් තියෙනවා. මේකේ ෆේස් කැම් එකකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට එක්ස්ට්‍රා තමයි මේ ෆේස් කැම් එක දීලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් DJI Osmo Pocket 3 එකට සමානව කැමරා බම්පයක් දීලා තියෙනවා මේකට. ඒ කියන්නේ හොඳ වයිස් එකක් එක්කෙන කැමරාවක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේක YouTube කරන කෙනෙක්ට නම් ගොඩක් වැදගත්. මෙන්න මේ එන ෆීචර් එක සාක්කුවක උනත් දාගෙන යද්දි උඩ සාක්කුව මෙතන දාගෙන ගියත් ඔයාලට වීඩියෝ එක ගන්න පුළුවන්. ඉතින් මේක 3 axis gimbal එකක් කියලා සඳහන් කරලා තියෙනවා මේකට එන මේ gimbal එක. ඉතින් මේකේ බැටරියත් මිලි ඇම්පියර් 10000ක බැටරියක් මේකේ තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ ස්පෙસિෆිකේෂන් ගොඩක් තියෙනවා. ඒව ගැන අපි ඉස්සරහා වීඩියෝ එකේදී කතා කරමු. ඒ කියන්නේ ඉස්සරහට එන්න තියෙන වීඩියෝ වල. ඉතින් අද වීඩියෝ එක මම මේ TikTok එකේ දැක්ක ගමන්ම තමයි ඔයාලට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුනේ. ඉතින් ඔයාලට මේ ෆෝන් එක තාම වෙළඳපොලේ ලෝකේ කොහෙවත් මිලදී ගැනීම හැකියාවක් නැහැ. මේක තමයි රිලීස් කරපු එකක් නෙමෙයි. රිලීස් කරපු ෆෝන් නෙමෙයි. මේක තනිකර AI වලින් හදපු ට්‍රයල් වීඩියෝ එකක්. ඉතින් ලස්සනට මේක Honorලා ඩිසයින් කරලා තියෙනවා මේ පාර. ඉතින් Honorලාගේ අලුත් ෆෝන් එක ආපු ගමන් මම ඒකේ රිවිව් එකක් දාන්නම්. ඉතින් එහෙම තමයි අද වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තාමත් ෂීට් ටෙක්නික් YouTube channel එක subscribe කරන්න bell icon එක click කරන්න. අද වීඩියෝ මම කියනවා මම රිෂි ටෙක්නික්.